මම හිතන ලංකාවේ පළමු වතාවට මේ තීව්‍ර දේශපාලන බෙදීම අද ගොඩනැගෙමින් තියෙනවා. ඉතිහාසයේ බොහෝ රාජ්‍යයන් මේ අභියෝගයන්ට මුහුණ දුන්නා. ප්‍රගතිශීලී යහපත් දේශපාලන ආර්ථික කාර්යයක් ඉදිරියට ගෙන යනකොට අනිත් සතුරු කණ්ඩායම තමන් අතර තියෙන පසමිතුරුකම් පස්සේ කළා. එකිනෙකා අතර තියෙන ප්‍රතිවිරුද්ධයන් පස්සේ කළා. එකට එකතු වෙනවා. දකින්න නැති මාධ්‍ය සාකච්ඡාවක් නේද? සජමින් තිස්ස අත්නායක පෝට්ටුවෙන් එහි ලේකම්වරයා UNPන් තලතා තව හිටිය කවුරුවද? සජමින් තිස්ස අත්නායක නේද? 4 දෙනෙක් හිටියා. මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා හිතන්න. හරි. ඒ කියන්නේ UNP පොහොට්ටුව නේද? ඔක්කොම එක කඳවුරකට එනව නේද? හැබැයි මෙච්චර කාලයක් වෙන්නේ මොකද්ද අපිට? ඒගොල්ලෝ කඳවුරු දෙකක්, බිදුණු දෙකක්. හැබැයි අද ඒගොල්ලෝ අභියෝගයට මුහුණ දීලා තියෙනවා. එයි. අද මේ එකතු වෙලා තියෙන පතුලේ කිසිවක් නෙවෙයි. තමන්ගේ පැරණි වංචා දූෂණ සහ අපරාධ යටපත් කර ගැනීම සඳහා තමයි මේ එකතුන් තියෙන්නේ. ඔවුන් පොහොට්ටුවේද, ඔවුන් සජබෙද අපිට අදාළ නැහැ. ඔවුන් අපරාධයක් කරලා නම්, ඔවුන් වංචාවක් කරලා නම් ඒකට එරෙහිව පරීක්ෂණ පටන් අරන් තියෙනවා. ඔවුන් දන්න පරීක්ෂණ පටන් අරන් තිබෙන බව දන්නවා. එහෙනම් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? මේ යම ගමන පරාජයටපත් කිරීම සඳහා තමන් අතර තියෙන පසමිතුරුකම් පස්සේ කළා එකතු වෙන්න ඕන. එහෙම නැත්නම් දේශපාලනිකව ගත්තොත් සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂත් එක්ක එකතු වීම නාමල්ටත් අවාසි, සජිත්ටත් අවාසි. නිකන් එහෙම හිතුවොත්, නිකන් මතු පිටතලේ හිතුවොත් නේද? සජිත් නාමල් එක්ක එකතු වුණා, නාමල් සජිත් එක්ක එකතු දෙන්නටම අවාසි. හැබැයි ඒගොල්ලෝ හිතලා මොකද්ද? දෙන්න බෙදලා හිටියොත් කොහොමද අවාසි? හරිද? ඒ නිසා මොකද කරන්න ඕන? මේකට රිව් එකතු වෙන්න ඕන. තමන් අතර තියෙන තමන්ට දිගු කාලන වෙන දේශපාලන හානිය, දිගු කාලන දේශපාලන හානියට ඊළඟ ඡන්දෙදි කොහොමද ජනාධිපති අපේක්ෂක දෙන්නෙක් ඉන්නේ? එකට නම් එකට එන්නකෝ. නේද? ඒකට නේ දැන් ඉතින් ඒකට සභා හදනවා නම් ඒක සම්මුතියකට එනවා නම් ඒක දේශපාලන කඳවුරක්. නේද? හැබැයි ඒගොල්ලෝ දන්න දිගු කාලනේ ඒගොල්ලන්ට දේශපාලනික අවාසි වුණත් කෙටි කාලේ මේ නිශ්චිත මොහොතේදී ඒගොල්ලන්ගේ පැවැත්ම හදාගන්න නම් ජාතික ජන බලවේගයට එරෙහිව එකතු වෙන්න ඕන. මොකද? ඒක පුද්ගලික පැවැත්ම. හැබැයි මතක තබා ගන්න. ඔය කුමක් කරත් ජාතික ජන බලවේගයට ලබා දී තියෙන ජනවරම අනුව දූෂිතයන්ට අපරාධකරුවන්ට එරෙහිව කරන පරීක්ෂණ කිසිවක් අඩපණ ඉදු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අපි කෙරේ ජනතාව විශ්වාසය තබලා මේ අපිට ලබා දුන්නු ජනවරම අපි කෙරේ තබා තිබෙන බලාපොරොත්තු අපි අනිවාර්යෙන් ඉටු කරනවා. ඒ නිසා ලංකාවේ අලුත් දේශපාලනයක් මතුවලා තිනවා පළමු වතාවට. මෙතන ඔබට අපේ රට පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා. මොන වගේ රටක්ද අපිට ඕන? ඉස්සර ජනතාවට තිබුණු අපේක්ෂාවයි පාලකයට තිබුණු අපේක්ෂාවයි දෙකක්. ජනතාවට එක උවමනාවක් තිබුණා, පාලකයට තව උවමනාවක් තිබුණා. ඔබට සහතිකයක් දෙන පළමු වතාවට රටේ ආණ්ඩුවක් හදලා තිනවා. ඔබගේ උවමනාව සහ අපේ උවමනාව එකක් බවට පත් වුණු ආණ්ඩුව. ඔබට දූෂණය නතර කරන්න ඕන. අපිටත් ඒක ඕන. ඔබට දූෂිතයන් දඬුවම් දෙන්න ඕන. අපිටත් ඒක ඕන. ඔබට අපේ රටේ නීති විධාන ආධිපත්‍ය තහවුරු කරන්න ඕන. අපිටත් ඒක ඕන. ඔබට අපේ රටේ ආර්ථික මිට වඩා හොඳ ආර්ථික ඔබට පරිවර්තනය කරන්න ඕන. අපිටත් ඒක ඕන. ඒ කියන්නේ මොකද්ද? ජනතාව සහ පාලකයා දෙපාර්ශ්වයක් නෙවෙයි. ජනතාව සහ පාලකයා එකට ඉන්න පාලනය ලංකාවේ ගොඩනැගිලා තියෙනවා. මේක තමයි අපේ රට ගොඩනැගීම සඳහා තිබෙන අවස්ථාව. ඒ අවස්ථාව උදා කර ගැනීමෙන් ඔබ විශාල වෙහෙසක් දර බව මා මුලින්ම මතක් කරා. ඔබගේ හඬ ඔබ කරන කාර්යභාරය නොඉන්න සමහරට අපිට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගැනීමට ප්‍රවිෂ්ඨ අවස්ථාවක් ලැබෙන්න ඔබ විශාල කාර්යභාරයක් කරා. මතර ඉස්සරහටත් ඔබ විශාල කාර්යභාරයක් අපි විශාල ඉලක්ක කීපයක් හදලා තියෙනවා. මේ අවසර ලංකාවට ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ආපු වසර බවට මේ 2025 වසරපත් කරනවා. ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබාගත් වසර බවට මේ 2025 වසරපත් කරනවා. ඉතිහාසයේ වැඩිම ආණ්ඩුවක් ලබාගත් ආදායම ලබා ගන්න වසර බවට මේ වසරපත් කරනවා. ඉතිහාසයේ වැඩිම දූෂිතයන්ට දඬුවම් දීපු අවුරුද්ද බවට මේ අවුරුද්දපත් කරනවා. ඉතින් එනිසා අපි යහපත් චේතනාවන් සහ බලාපොරොත්තු සහිත වැඩ කරනවා. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එක්ව